මේ තියෙන අලුත් හීලියම් බ්‍රවුස එක මම මේක ඉන්ස්ටෝල් කරලා ටෙස්ට් කරලා බලන්න යන්නේ. ඉතින් මං හිතුවා වීඩියෝ එකක් විදිහට ඒක රෙකෝඩ් කරලා ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරගන්නවා කියලා. ඉතින් ඔයාලත් මම වගේ බ්‍රවුස එකත් එක්ක නම් ඔයාලගේ දවසේ වැඩි හරියක් ගත කරන්නේ කම්පියුටර් එක පාවිච්චි කරද්දී බ්‍රවුස එක නම් වැඩිපුර පාවිච්චි කරන්නේ. ඔයාලත් සමහරවිට මම වගේ බ්‍රවුසර්ස් වලට ආස ඇති. එන බ්‍රවුසර්ස් චෙක් කරලා බලන්න ඇති මොනවද ඒ වල තියෙන ෆීචර්ස් කියලා. ඕකේ. සෝ අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ හීලියම් බ්‍රවුසර් එක මොකක්ද කියලා. එයාලා කියන්නේ මේක privacy and unbiased ad blocking by default. කියන්නේ මේක privacy focused වුණු browser එකක්. ඒ වගේම ads වලට වගේ අපි information share කරන්නේ නැහැ කියලා කියනවා. default ad block කරනවා කියලා කියනවා. ඒක privacy ගැන concern කෙනෙක් නම් මේක හොඳ browser එකක් වෙයි. ඒ වගේම තමයි මේක Chromium based browser එකක්. ඒ කියන්නේ අපි Chrome browser එක පාවිච්චි කරනවා නම් ඒ වගේම Microsoft Edge පාවිච්චි කරනවා නම් ඒවා Chromium based browsers. ඇත්තටම Chromium තමයි හොඳ performance ඒ වගේම හොඳ UI එකක් තියෙන browsers හදන්න පුළුවන් platform එකක්. ඒ වගේම developer කෙනෙක් වගේ නම් හොඳ dev tools තියෙන Chromium based browsers වල. ඕකේ මට පොඩ්ඩක් මේක download කරන්න කලින් බලන්න ඕනේ මොනවද මෙයාලා කියන්නේ කියලා මේක ගැන. මොකද මාත් පළවෙනි පාට තමයි මේක check out කරලා බලන්නේ. No adware, no bloat, no noise. Okay, people first and fully open source. මේක එතකොට open source browser එකක්. බලමු තව චුට්ටක් කියලා. Helium blocks ads, trackers, phishing websites and other nonsense by default. Thanks to community filters and uBlock origin. Helium blocks all third-party cookies and does it best to prevent fingerprinting. No extra steps are needed. And there are no biased exceptions unlike other browsers. මේ කියන්නේ Brave browser කියනද? The browser itself doesn't have any ads, trackers or analytics. So ads වගේ දේවල් නැති හොඳ privacy focused එකක් කියලා තමයි කියන්නේ. Respectful by design. Helium doesn't annoy you with anything and never will. Okay. හොඳ UI එකක් තියෙනවා කියලා කියනවා. UI එක නම් මම බලන ප්‍රධානම දෙයක් හොඳ look එකක් තියෙන්න ඕනේ. මොකද අපි වැඩිපුර වෙලා ගත කරන browser එක නම් ඒක ලස්සනට තියෙන්න ඕනේ. Fast, efficient and light. Okay. Powerful when you need it. Open pages side by side. Okay, split view option එක තියෙනවා. Shortcuts තියෙනවා. Okay. Works with all Chromium extensions. අපිට Chromium base නිසා මේක අපේ Chrome extensions ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. All parts of the Helium browser are open source, including online services. You can self-host Helium services and use your own instance in your browser. Okay. Okay, security updates. Okay, banks කියලා feature එකක් තියෙනවා. අතරම මේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. පොඩි idea එකක් තියෙනවා banks මේක අතරම මේකටම helium එකට ආවෙන එක දෙයක් නෙමෙයි. in general banks කියලා දෙයක් තියෙනවා. එයාලත් ඒක use කරනවා. Anyway, අපි try කරලා බලමු. Perfect for developers. Helium is based on Chromium and doesn't break any web APIs or standards. Despite the focus on privacy, dev tools have been cleaned up and no longer nag you with anything. Okay, හොඳ developer tools තියෙන එක හදාගත්තා වෙනවා විශේෂයෙන් website හදන එක විදිහට. Perfect for everyone on the go. Okay. ඒ වගේම ස්පොන්සර් එකට આવොත් එහෙම අපිට ඕන donate කරන්නත් පුළුවන්. මොකද මේගොල්ලෝ commercially ad sale කරන්න එහෙම නැත්නම් browser එක හරහා මුදල් earn කරන විදිහට නෙමෙයි. එයාලගේ කියන විදිහට හොඳ browser එකක් අවශ්‍ය නිසා තමයි එයාලා open source විදිහට මේක හදන්නේ. එතකොට එයාලට දැන් Google එකට වගේ නම් එයාලගේ ads වලට අපේ data sell කරලා ඒ වගේ ආදායමක් එනවා. බලමු ඉතින් කොහොමද කියලා මම download Helium කියලා දෙනවා. අපි install කරලා බලමු. By the way මම දැන් මේ currently default browser එක විදිහට use කරන්නේ Dia කියන AI browser එක. ඉතින් ඒක ඇත්තටම මම විශේෂයෙන්ම කැමති වෙන හේතුව තමයි හොඳ UI එකක් තියෙනවා. ඔයාලට පේන දේ ලස්සන clean UI එකක් තියෙනවා. වම් පැත්තේ side bar එකක් තියෙනවා. හැබැයි අපිට ගොඩක් අඩුයි customizations. අපිට customize කරන්න බෑ shortcuts එහෙම අපිට අවශ්‍ය විදිහට. ඒ වගේම side bar එක අපිට completely hide කරන්න බෑ. hide කරොත් උඩ bar එකක් විදිහට add වෙනවා. ඒ වගේ limitations තියෙනවා. Okay, අපි install කරමු. මේක Windows වලටත් එයාලා හදනවා. දැන්ට හදලා තියෙන්නේ මම හිතන්නේ ඒක alpha version එකේ වගේ තියෙනවා කියලා තමයි මට දැනගන්න හම්බුනේ. අපි හිතමු ඉක්මනට Windows වලටත් එන්න කියලා. හැබැයි ඒ වගේම Mac වලටත් තාම beta version එකේ තියෙනවා කියලා තමයි තියෙන්නේ නේද? ඔව් beta. Okay, අපි open කරලා බලමු එහෙනම් browser එක. open. Okay, මම resize කරනවා අපේ screen recording එකට ගැලපෙන්න.
මෙහෙම බැලුමටම ක්ලීන් ලුක් එකක් තියෙනවා UI එක. හරි. ඉතින් මේ තමයි හීලියම් බ්‍රවුසර් එක පළවෙනි පාට තමයි දකින්නේ. ඒ වගේම මම රේකාස් යූස් කරනවා. මේ කන්ෆෙටි එකට මට එහෙන කැමති වෙලා තියෙනවා. හැම වෙලේම ඒක මේ විදිහට try කර ඉන්න හිතෙනවා. Raycast. Okay, meet Helium. Let's configure your browser just the way you want. If you are in rush, you can stick to default with best privacy and comfort. Default use කරනවද නැත්නම් config කරනවද? අනිවාර්යෙන් config කරනවා. මොකද අපිට බලන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා. Okay. Also, assignments, private and self-hostable changes will be applied after you go to the next page. Okay. Allow connecting to Helium services. Helium services provide additional functionality such as extension downloads, native banks. මෙයාට මොනවද කියන්නේ? iBanks ද නිකන් නැත්තම් banks ද? Filter list updates and browser updates. Okay, අපිට කියන්නේ අනිවාර්යෙන්ම account කරලා තියෙන්න ඕනේ. Proxy extension downloads and update. When enable Helium will proxy extension downloads and updates to protect your privacy. Okay, allow downloading the bank list. A list of banks that will help you browse the internet faster, such as මේ banks කියන feature එක අතරම කලින් use කරලා නැහැ. ඉතින් බලමු මේ මොකද්ද කියලා. මේ වීඩියෝ ඉවරෙද්දිත් මට හරියට idea එකක් තිබුණ නැත්නම් ඔයාලා දන්නවනම් comment එකක් දාන්න. Allow downloading filter lists for uBlock origin. Helium will fetch filter list for uBlock origin. All requests to list are proxy to protect your privacy. When disabled, default filter list will be loaded from local storage. So only update along with Helium. Optional filter list will be requested without proxy. Okay, අපිට ඒකත් ඕනේ. Browse updates උත් අපිට ඕනේ. Okay, all good. මම යනවා next. Choose a search engine. Search engines listed here are shown in random order. You can update your choice later in settings. අපේ default search engine එක මොකක්ද කියලා තමයි අහන්නේ. defaultම DuckDuckGo තමයි ඒගොල්ලෝ check කරලා තියෙන්නේ. මම හිතන්නේ privacy focus නිසා වෙන්නේ නැති. Okay, මම යනවා Google තෝරනවා. තාම මට Google තමයි default browser එක විදිහට ඕනේ. Next. Okay, අපිට අපේ අනිත් browsers වලින් මේකට migrate කරන්න පුළුවන්. මම migrate කරන්නේ මම තාම test කරනවා. test කරලා මම මේක default browser එක විදිහට පාවිච්චි කරන්න ගත්තොත් තමයි මේ දේවල් migrate කරනවා නම් කරන්නේ. Next. Okay, මේ call links open in Helium by default. Okay. අපි අලුතෙන් link එකක් උඩ click කරාම කොහේ හරි ඒක Helium එකෙන් open කරන්න කියලා අහනවා. No, තාම එපා. තාම මම test කරනවා. පස්සේ බලමු. Next. Get started. Okay, මේක තමයි Helium browser එක. හොඳ clean look එකක් තින්නේ. ප්‍රධාන දෙයක් තමයි බැලුමටම ගොඩක් spacing එක optimize කරන්න try කරලා තියෙනවා. මෙතන වම් පැත්තේ උඩ බැලුවොත් එහෙම ඔයාලට පේනවා පොඩි gap එකක් තමයි උඩ tabs උයි අපේ address bar එකයි අතර තියෙන්නේ. space එක උපරිම optimize කරන්න try කරලා තියෙනවා. මෙතන අපේ profile එක තියෙනවා. අපේ settings ටික තියෙනවා. සාමාන්‍ය Chrome එකක තියෙන options ටිකමයි. Chrome browser එක use කරලා තියෙනවා නම් ඒ වගේම තමයි. Okay, අපිට මෙතනට shortcut set කරන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු. ටිකක් search කරමු අපි මුලින්ම. Okay, අපේ සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ඉතින් මම හිතන්නේ මේක simple browser එකක්. තියෙන ඕන අවශ්‍ය හැමදේම තියෙනවා. අනවශ්‍ය දේවල් මුකුත් නැහැ. clean විදිහට තියෙන browser එකක්. ඔයාලට පේනවා UI extension එක තියෙනවා activate වෙලා. මම inspector වලට එනවා. අපේ dev tools ටික තියෙනවා සාමාන්‍ය Chrome එකේ තියෙනවා වගේ. Nice. New tab. Shortcut. ඉදමු වන්න shortcut එක. Done. Okay. Website එකට ආවා. shortcut එකට click කරා ගියා. සාමාන්‍ය basics දේවල්. Okay, control T මම අපිට පුළුවන් ද split view එක අරගන්න. ඒක මම ගොඩක් කරලා use කරන දෙයක්. split view එක වැඩ කරන්නේ වගේ. Okay. හැබැයි split view එක තියෙනවා කියලා තිබ්බා. මම shift එක ඔබාගෙන දෙවෙනි tab එකත් select කරා දැන් right click දෙනවා. New tab to the right, add tab to new split view. Okay. Split view. Split view එක වැඩ කරනවා. හැබැයි මට පේන විදිහට arrange split view, separate views, separate කරන්න පුළුවන් විදිහට. මම generally කැමති example එකද DI එකේ නම් මම මෙහෙම
එක ටැබ් එක මෙතන තියෙනවා. මට මේ ටැබ් එක මේකත් එක්ක ස්ප්ලිට් කරන්න ඕන නම් මේ දෙක ක්ලික් කරලා ගත්තාම මට ඔප්ෂන් එක තියෙනවා. නමුත් මේකේ නැහැ වගේ. එතකොට මට මැනුවලි මේ විදිහට කරන්න පුළුවන්. මේක නේද? okay. ෂෝට්කට් එක මොකක්ද දන්නේ. search කරලා බලමුද? Helium browser split view shortcut. There's no shortcut for the Helium browser because it does not exist. මේ කවුරුතෙන් මම හිතන්නේ මේ ෆීචර් එක ඇවිල්ලා තියෙන්නේ. so ඉගෙන සඳහනක් නෑ. බලමු GitHub repo එකේ Helium browser එකේ split view. Close only the active tab in split view via Control W. okay. ඒ කියන්නේ අපි දැන් මේ split view එකේ ඉන්නවා නම් එකම browser එක තියද්දි මේක හරියන්නේ නැහැ. අපි යමු තව එකකට ක්ලික් කරද්දී active browser එක select වෙනවා. දැන් මට ඕනේ left side එකේ තියෙන active tab එක close කරන්න නම් ඒක active වෙලා තියෙද්දි මෙතන අපිට indication එකක් දෙනවා මොන tab එකට active වෙලා තියෙන්නේ කියලා. Control W. ඒක normal කොහොමද අපි මොනවද close කරද්දී Control W තමයි පාවිච්චි කරන්නේ. okay බලමු split view එකේදී තව මොනවද තියෙන්නේ. දැන් මේ shortcut එක නැතුව ඇති. මට ඒක අරගන්න ඕන නම් මේ විදිහට තමයි split view එක අරගන්න ඕනේ. okay ඊළඟට මට අර banks එක try කරලා බලන්න ඕනේ. customize Helium. okay අපේ සාමාන්‍ය Chrome එකේ තියෙන styling options ටික තමයි තියෙන්නේ. toolbar home split view. okay මෙහෙම feature එකක් තියෙනවා. අපිට split view එක අරගන්න ඕන නම් ඒක option එකක් තමයි අපි හිතමු මේ web page එකයි මේ web page එකයි split කරන්න ඕනේ කියලා. එක web page එකක ඉඳලා split view icon එකට click කරනවා. ඊට පස්සේ දකුණු පැත්තට එන්න ඕනේ මොකක්ද කියලා අපිට මෙතනින් ඕන select කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ open කරලා තියෙන tabs ටික මෙතන පෙන්නනවා. මම ඒ tab එකට click කරනවා. එතකොට open split view එක එනවා. ආයෙ මෙතන උඩ click කරලා separate කරන්න පුළුවන්. so shortcut මට පේන විදිහට නෑ but මම hopefully හිතනවා ඉක්මනට shortcut add වෙයි කියලා. maybe සමහරට ඇති බලමට නැහැ. තව ටිකක් මම check කරලා බලන්න. okay මම හිතනවා customize Helium toolbar profile extension අපිට අපේ toolbar එකට එක එක දේවල් add කරගන්න පුළුවන් මේ තියෙන options වලින් අවශ්‍ය නම්. downloads maybe අපිට අවශ්‍ය වෙයි. shortcut එක මම ගොඩක් වෙලාට use කරනවා. නමුත් සමහරවිට ඒක අවශ්‍ය වෙන්න පුළුවන්. my shortcuts most visited sites. මොකද්ද මේ my shortcuts කියන්නේ? option දෙකක් තියෙනවා. my shortcuts most visited sites. Shortcuts are suggested based on websites you visit often. shortcut කියන තව ටිකක් හොයලා බලන්න වෙනවා. මෙතන මම කාලය ගන්නේ නැහැ. බලමු. මම ඒක හොයාගත්තොත් ඔකට ඉන්ට්‍රස්ටිං දෙයක් නම් වෙනම පොඩි ෂෝට් එකක් හරි ඇඩ් කරන්න. ඊළඟට මොකක්ද? ඊළඟට අර banks කියලා තිබ්බ එක බලන්න ඕනේ. පහළට එනවා full list of banks. okay. එතන banks list එකක් තියෙනවලු. මම GI cat. okay. එන් shortcut එකක් වගේ තියෙන්නේ නේ. ChatGPT CGPT. මට පුළුවන් CGPT කියලා දීලා how are you? එතකොට ChatGPT එකෙන් ඒක අහනවා. okay. මේක මම generally දැකලා තියලා කරලා තියෙන දේ අපිට ඒකට banks කියනවා කියලා අද තමයි දන්නේ. okay. DAX. DuckDuckGo එකේ search කරන්න ඕන නම් DAX කියන එක දෙන්න පුළුවන්. DAX WordPress. එතකොට DuckDuckGo එකෙන් search කරන්න. okay. nice. there are over 10,700 other banks to choose from. okay. මෙතන search කරන්න පුළුවන්. okay. so යාලා වෙබ්සයිට් එක දාලා තියෙන විදිහට simple browser එකක්. යාලගේ target එක තමයි privacy focused උන simple ලස්සන UI එකක් තියෙන browser එකක් දෙන එක. ඉතින් කියලා තියෙන විදිහට ඒ දේවල් ටික තියෙනවා. ලොකු features නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙන feature එකක් තමයි minimal feature එකක් තමයි අපිට side bar එකක් දෙන්න. side bar එක අපිට වම් පැත්තට දකුණු පැත්තට දාගන්න පුළුවන් කරලා දෙන්න. ඒ වගේම තමයි යාලා මේක බලන්න මම නිකන් මගේ ideas ටික කියන්නේ. මම හිතනවා මේ features එක තිබ්බම නියමයි side bar එකයි. ඒ වගේම අපිට shortcuts අපිට එක දේවල් වලට අපිට අවශ්‍ය විදිහට shortcuts වෙනස් කරන්න පුළුවන් නම් හොඳයි. ඔව් ඒක තමයි Helium browser එකේ මාගේ පළවෙනි experience එක. ඉතින් මම මේ browser තව ඉස්සරහට use කරද්දී ඒවල තියෙන විශේෂ දේවල් මොනවද දැක්කොත් ඔයාලත් interest වගේ නම් idea එකක් ගන්න පුළුවන්. මට එන views සහ comments අනුව ඒක අනුව මේ වගේ videos මම දිගටම publish කරන්නම්. එහෙනම් thank you මේ video එක බලන්න කාලය අරගත්තට.